බුක් ස්ටේෂන් වෙතින් ඔබේ හදවතට සමීපතම කතාව රැගෙන එනවා. අද අපි ඔබට අලුත් මාධ්‍ර කතාවක් අරගෙන ආවා. මේ කතාවේ සෑම කොටසක්ම ඔබට විශේෂිත අත්දැකීමක් ලබා දේවි. කතාව අහන්න කලින් අපේ බුක් ස්ටේෂන් channel subscribe කරන්න. කතාව ලස්සනයි නම් like එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් එකකින් අපට කියන්න. එය හුදෙක් ආදර කතාවක් පමණක් නොව කලා දෙකක එකදුවක්. නිහඬ චිත්‍ර ශිල්පියා සහ මිහිරි පියානෝ වාදිකාව. දකුණු කොරියාවේ සියෝල් නගරයේ උස් කඳු අතරින් නැගෙන හිරුවෙලිය හානම් උසස් පාසලේ විශාල ගොඩනැගිලි මතට වැටෙන්නට පටන් ගත්තා. පාසල් සීනුව නාදවනවත් සමගම සිසුන් කලබලයෙන් තම පන්ති කාමර වෙතට දුවන්නට විය. නමුත් තවත් සිසුවෙක් ඒ කිසිවකට නොසැලී තමන්ගේම ලෝකයක තනි වී සිටියා. ඔහුගේ නම කිම් මින් ජුන්. මින් ජුන් යනු පාසලේ සිටි ඉතාමත් නිහඬ චරිතයක්. ඔහු වැඩිපුරම කැමති වුණේ කලාකාමරයේ තනිවම චිත්‍රාන්දිමින් සිටීවටයි. ඔහුගේ පන්ති කාමරය කලබලකාරී වුණත් කලාකාමරයේ තිබුණේ නිහඬියාවක් පමණයි. ඒ නිහඬතාවය මින්ජුන්ට මහත් සතුටක් ගෙන දුන්නා. ඔහුගේ දක්ෂතාවය වූයේ කෙනෙකුගේ හැඟීම් ඇස්වලින් කියවා ඒවත් චිත්‍රයකට නැගීමයි. බොහෝ සිසු නොහුට නිහඬ චිත්‍ර ශිල්පියා ලෙස නම් දබා තිබුණේ ඒ නිසයි. එදිනා දහවල් ආහාර වේලෙන් පසු මින්ජුන් සුපුරුදු පරිදි කලාකාමරයට ගියා. ඔහු මේසයක් අසල වාඩි වී ඔහුගේ සිතේ තිබුණු අලුත් චිත්‍රයක් සඳහා අදහස් සොයන්නට විය. ඔහුගේ සිතේ තිබුණේ ඉතා අඳුරු දුක්බර සිතුවිල්ලක්. ඔහු එම හැඟීම් චිත්‍රයට නැගීමට උත්සාහ කළත් එය පහසුවක් වුණේ නැහැ. අඳුරු හැඟීම් වලින් පිරිණු තිම මොහොතේ කලාකාමරයේ දොර විවර විය. මින්ජුන් බලාපොරොත්තු නොවී ලෙසම ඇතුළට පැමිණියේ පාසලේ ජනප්‍රියම ගැහැණු ළමයා වූ ලී ජී හූන්. ඇය හැම විටම සතුටින් සිටින කතාබහට ලැබී සහ සංගීතයට දක්ෂ ගැහැණු ළමයෙක්. ඇගේ සිනහව අඳුරු වලාකුලක් අතරින් මතුවන හිරු කිරණක් බඳුයි. ඇගේ දක්ෂතාවය වූයේ පියානෝව වාදනය කරන්නට සහ මිහිරි හඬකින් ගායනා කිරීමයි. ජීහූන් කලාකාමරේ කොනක තිබුණු පැරණි පියානෝව වෙතට ගියා. ඒ වනතෙක් ඇය මින්ජුන්ව දැක්කේ නැහැ. ඇය සෙමින් පියානෝව වාදනය කරන්නට පටන් ගත්තා. පළමුව ඇය වාදනය කළේ ඉතා දුක්බර තනුවක්. එය මින්ජුන්ගේ සිතේ තිබුණු අඳුරු හැඟීම් වලට හොඳින්ම ගැලපුණා. ඔහු ඉක්මනින්ම තම පැන්සල අතටගෙන ඒ තනුව ඔහුට දැනුණු ආකාරය චිත්‍රයට නැගීමට පටන් ගත්තා. මද වේලාවකින් ජීහුන්ගේ සංගීතය වෙනස් විය. දුක්බර තනුවක් වෙනුවට ඉතාමත් ප්‍රබෝධමත් සතුටුදායක තනුවක් ඇය වාදනය කරන්නට පටන් ගත්තා. මින්ජුන්ගේ සිතේ තිබුණු අඳුර පහව ගියා. ඔහු දැන් අඳින්නට පටන් ගත්තේ වර්ණවත් දීප්තිමත් චිත්‍රයක්. ඔහුගේ දැස් පියානෝවේ යතුරු මත දිග යන ජීහුන්ගේ ඇඟිලි දෙසම යොමු වී තිබුණා. සංගීතය අවසන් වූ පසු ජීහුන් වටපිට බලුවේ කාමරයේ තවත් කවුරුන් හෝ සිටිනවාදැයි දැනගැනීමට. එවන විට ඇගේ දැස් මින්ජුන්ගේ චිත්‍රය වෙත යොමු විය. ඇය නිහඬව පුදුමයෙන් යුතු ඒ දෙස බලා සිටියා. ඇය දුටියේ තමන්ගේ සංගීතය විස්තර කරන චිත්‍ර දෙකක්. එකක් අඳුරු දුක්බර චිත්‍රයක්. අනෙක දීප්තිමත් සතුටුදායක චිත්‍රයක්. ඇය සෙමින් මින්ජුන් වෙත ලං වුණා. මින්ජුන් ලැජ්ජාවෙන් යුතුව ඔහුගේ චිත්‍රය වසා ගැනීමට උත්සාහ කළා. ලී ජී හූන්, අනේ සමාවෙන්න, මම හිතුවේ මෙතන වෙන කෙනෙක් නැහැ කියලා. මින්ජුන් කිසිවක් නොකියා හිස පමණක් වනමින් සිටියා. මේ චිත්‍ර මට හරිම පුදුමයි. මේක මගේ සංගීතය නේද? ඔව්. ඔයා මුලින් වාදනය කළේ හරිම දුක්බර තනුවක්. දෙවනියට වාදනය කළේ හරිම සතුටුදායක තනුවක්. ඉතින් ඔයා මේක චිත්‍රයට නැකවද? ඇත්තටම මේක හරිම ලස්සනයි. මගේ සංගීතයේ මේ තරම් ලස්සනට කෙනෙක්ට දැනුණා කියලා මම හිතුවේ නැහැ. ජීහූන්ගේ ඒ වචන මින්ජුන්ගේ හදවතට මහත් සතුටක් ගෙන දුන්නා. ඔවුන් දෙදෙනා අතර ඇති වූ ඒ නිහඬ සංවාදය
ඔවුන්ගේ ආදර කතාවේ පළමු පියවර විය. ඔවුන් දෙදෙනාම එකම අත්දැකීමක්, එකම හැඟීමක් බෙදාගත්තා. එකිනෙකාගේ කලාවට, එකිනෙකාගේ දක්ෂතාවයට ගරු කළා. මින්ජුන්ගේ චිත්‍ර කලාව ජීහුන්ගේ සංගීතය සමග එකතු වී අලුත් කතාවක් ලියන්නට පටන් ගත්තා. එය හුදක් ආදර කතාවක් පමණක් නොවේ. කලා දෙකක එකතුවක්. නිහඬ චිත්‍ර ශිල්පියා සහ මිහිරි පියානෝ වාදිකාව. ඔවුන්ගේ කතාව තවත් ඉදිරියට ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු.